ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අද නේචන් රෝම් channel එකෙන් මම ඔයාලට කියන්න යන්නේ හොරණ නගරයට ආසන්නව පිහිටා ඇති බක්කුල මහා සෑය ගැන. ඔයාලා මේ බක්කුල මහා සෑය බලන්න කොළඹ ඉඳලා එන්න හිතාගෙන ඉන්නවා නම් හොරණ ටවුන් එකට ඇවිත් එතනින් දික්කේන්පුර පාර ටික දුරක් යද්දී ඔයාලට මේ බක්කුල මහා සෑයට ළඟා වෙන්න පුළුවන්. බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් තමයි මේ බක්කුල මහා සෑය ඉදි වෙලා තියෙන්නේ. බක්කුල මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් නිරෝගී භාවයට අග්‍ර ලෙස ප්‍රසිද්ධියට පත්වෙච්ච මහරහතන් වහන්සේ නමක්. මේ බක්කුල මහරහතන් වහන්සේ කුඩා කාලයේදී ගඟකට වැටි මත්ස්‍යයෙකු විසින් ගිල දැමුවද ආරක්ෂිතව බේරුණු බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම පවුල් දෙකකින් හදා වඩාගත් නිසා තමයි මේ බක්කුල යන නාමය ලැබිලා තියෙන්නේ. බෞද්ධ ග්‍රන්ථවල තවදුරටත් සඳහන් වෙන විදිහට වයස අවුරුදු 80 දී බුදුන් වහන්සේගේ ධර්මය අසා පැවිදි වූ මින් වහන්සේ දින කීපයකින්ම මහරහත් භාවයට පත් වෙලා තියෙනවා. බෞද්ධ ඉතිහාසයට අනුව උන්වහන්සේගේ පෙර භවයකදී අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ගිලන් වූ අවස්ථාවක ඖෂධ සකස් කර ප්‍රතිකාර කළ බව සඳහන් වෙනවා. එම පුණ්‍ය කර්මයේ හේතුවෙන් අනාගතයේදී දීර්ඝායුෂ නිරෝගී භාවය සහ රහත් භාවය ලබන බවට අනාවැකියක් ලැබූ බවත් සඳහන් වෙනවා. අපි මේ පන්සල බලන්න යන වෙලාවේ නම් ප්‍රතිසංස්කරණ කටයුතු වගේක් සිදු වෙමින් තමයි තිබුණේ. මේ ඉතා අලංකාර කැටයමින් නිර්මාණය කරන ලද ස්තූපයක්. ඒ වගේම මෙහි ගර්භය නිර්මාණය කරලා තියෙන්නේ ඇතුළට ගිහින් මඳ පුදා ගන්න පුළුවන් වෙන විදිහට. මේ බක්කුල මහා සෑයේ ගර්භය ඇතුළත පින්වතුන්ට නිස්කලංකව වැඳ පුදාගත හැකි වාතාවරණයක් සකස් කරලා තියෙනවා. එහි පහළ මහලේ බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් නිරූපණය කරන සිතුවමුත් ඉහළ මහලේ ශ්‍රී මහ බෝධිය අනුරුවක් ලෙස සකස් කරන ලද බෝධි අනුරුවකුත් අන්තර්ගත වෙනවා. ඒ වගේම ඉහළ මහලේ බෝධිය වටා 80 මහා ශ්‍රාවකයන් නිර්මාණය කරලා තියෙනවා. එම 80 මහා ශ්‍රාවකයන්ගෙන් එක් ශ්‍රාවකයන් වහන්සේලා වෙන වෙනම හඳුනාගත හැකි වෙන විදිහට එම ශ්‍රාවකයන් වහන්සේලාගේ ලක්ෂණ ඉස්මතු වෙන ආකාරයෙන් තමයි ඒ පිළිම නිර්මාණය කරලා තියෙන්නේ. මේ බක්කුල මහා සෑයේ තියෙන විශේෂම අංගය තමයි බක්කුල මහා සෑයට අනුබද්ධව ක්‍රියාත්මක වෙන සුවශීල අරණ කියලා හැඳින්වෙන ගිලන් හා වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා ක්‍රියාත්මක වෙන සුවිශේෂී සත්කාරක මධ්‍යස්ථානය. ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ සංකල්පයක් මත තමයි මේ සත්කාරක මධ්‍යස්ථානය ආරම්භ වෙලා තියෙන්නේ. මේ ආයතනය තුළ ආයුර්වේද හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ඒකක දෙකම අන්තර්ගත වෙනවා. ඒ වගේම ඖෂධශාලා, බෞද්ධ චිකිත්සක කාමර, නේවාසික කාමර සහ ගිලන් භික්ෂූන් සඳහා අවශ්‍ය විවිධ පහසුකම් සපයලා තියෙනවා. ගිලන් භික්ෂූන් වහන්සේලා 45 නමකට වගේ නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් මේ සත්කාරක මධ්‍යස්ථානය තුළ තියෙනවා. ඒ වගේම වෛද්‍යවරුන්, පෝෂණ වේදීන් සහ සේවක පිරිස් දිවා රාත්‍රී සේවයක් සපයනවා. පෝෂණීය ආහාර, වෛද්‍ය පරීක්ෂණ, ශල්‍ය කර්ම සහ අනුකුත් ප්‍රතිකාර සියල්ලම සදහැවතුන්ගේ ආධාර මත නොමිලේ තමයි ලබා දෙන්නේ. ඒ වගේම වාර්තාවල සඳහන් වෙන විදිහට ආරම්භයේ සිට මේ දක්වා භික්ෂුන් වහන්සේලා 100කට අධික පිරිසක් මේන් ප්‍රතිකාර ලබාගෙන සුවය ලබාගෙන තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔයාලත් කැමතියි නම් මේ සුවශීලාරණේ ඉන්න භික්ෂුන් වහන්සේලාට දානයක් දෙන්න සුවශීලාරණ සම්බන්ධ කරගෙන ඔයාලටත් පුළුවන් ඒ සඳහා සහභාගී වෙන්න. හැබැයි දානය කියලා ඔයාලට මෙතනදි දෙන්න වෙන්නේ පිළියෙල කරන ලද ආහාර නෙමෙයි, මූල්‍යමය ආධාර. ඒ මොකද මෙහිදී සුවශීලාරණ මගින් දානය පිළියෙල කරන්නේ එක් එක් භික්ෂුන් වහන්සේලාගේ රෝගී තත්ත්වය අනුව එම රෝගයන්ට ගැලපෙන ආකාරයෙන්. ඒ නිසා අපි මූල්‍යමය ආධාර දුන්නොතින් තමයි යාලට පුළුවන් වෙන්නේ ඒ භික්ෂුන් වහන්සේලාට ගැලපෙන ආකාරයෙන් දානය පිළියෙල කරන්න. බක්කුල මහා සෑය බලන්න ගිය අපිට පින්වතුන් පිරිසක් විසින් දානමය පින්කමකට සමගාමීව සිදු කරපු ඖෂධ පූජාවකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඉතින් මම නම් හිතන්නේ මේ බක්කුල මහා සෑය කියලා කියන්නේ බුද්ධ දර්ශනය ලෝකයට මනාව පෙන්වන ස්ථානයක්. ඉතින් එහෙනම් මෙවැනිම වීඩියෝවකින් නැවතත් ඔබ හමු වෙනතුරු ඔබ සැමට සුබ සතියක්.